තමන්ගේ උරුම ගැන සහෝදරයන්ට කියන්න ඕනේ කියලා දයාදරී තීරණය කරා. හැමතිස්සෙම ඔළුව පහත් කරගෙන හිටියම ඔළුවට අත හොදලා නෙවෙයි ඔළුවේ මල පහ කරලා යන මිනිස්සු ඉන්නේ. එන්න එන්න හිත හයිය කරගෙන ජීවිතේන මූණ දෙන්න දයාදරී තීරණය කරා. දරු දෙන්න ගෙදර තියලා දයාදරී විතරක් මහා ගෙදර ගියා. ගේ දැක්කම මහා ශෝකයක් ඇති වුණා දයාදරීට. රණ්ඩු සරුවල් තිබුණත් එකට අම්මා අප්පච්චි එක්ක එක පවුලක් හැටියට හැදුණු ගෙදර. ගෙට ගොඩ වෙනකොටම මද්දූ පොඩ්ඩි දෙන්නම ගෙදර හිටියා. නිමාරු දවසක් බලලා ආවේ. කටදිව මැදගෙන හිටියා වගේ දෙන්නම සුමතිරත්න ආවේ නැත්තේ ඇයි කියලා ඇහුවා. කෙලින් අහන්නේ නැති උන්ට දෙන්න ඕන ඇද උත්තරයි කියලා දයාදරී හිතුවේ. එයා දරුව බලාගෙන ගෙදර. දැන් මම තමයි හම්බ කරන්නේ. ඉස්සරත් සුමතිරත්න හම්බ කරේ නැහැ නේද? අම්මගේ සල්ලියෙන් නව ජීවත් වුනේ. අම්මගේ සල්ලි ආයිති අල්ලපු ගෙදර යවුන්ට නෙවෙයි නව. එකම පුතා වෙච්ච සුමතිරත්නට නව. කැත්තට පොල්ල වගේ දයාදරී කතා කරා. හිතේ තියෙන ගේ ගැන කාරණේ මතක් වෙලා අක්කණ්ඩල දෙන්න සෞම්‍ය වුණා. හිටින්ද මම කේතලේ ලිප තියන්න කියලා පොඩ්ඩි නැගිටින්න හදනකොට දයාදරී වැළකුවා. එපා මම යන්න ඕනේ. කුලී කාර් එකෙන් වාවේ. වැදගත් කාරණාවකට ආවේ. මට ගේ හිස් කරලා ඕන. මද්දුට අලුත් ගයක් තියෙනවනේ. මම ඉරන් කෑල්ලක් එහෙම නැත්නම් සල්ලි ටිකක් දෙන්නම් පොඩ්ඩට. සහෝදරියෝ දෙන්නම තුෂ්ණී වුණා. කවුද? අප්පාච්චිද කිව්වේ ගේ හිස් කරන්න කියලා? නෑ මමයි කියන්නේ. අප්පච්චි මට මේ ගේ ලියලම දුන්නා. ඔප්පුව මගේ ළඟ තියෙනවා. කට ගන්න හම්බ වුණේ නැහැ දයාදරීට. බෑපන් දොට්ට උඹට නෙවෙයි දැන් අවුරුදු 10කට වැඩියෙන් පදිංචි අපිටයි ගෙදර ආයිති. උඹ ඔප්පුව පුච්චලා ගාගන් නල්ලේ අලු. දයාදරීට උන් හිටිතෙන් අමතක වුණා. පිස්කල් ගෙන්නලා දොට්ට දාන්නේ නැතුව සහෝදරකමට ආපු එකේ වරද? ඒකට හරියට උත්තර දුන්න පොඩ්ඩි මත්තුයි. පෙරද වගේ අඬා වැළපෙන්නේ නැතුව දයාදරී හිත තද කරගත්තා. මුන්ට හොඳින් දෙයක් තේරුම් කරන්න බෑ. තබුන්ටම කියාගත්ත දයාදරී. පෙරකදෝරු මහත්තයෙක් ළඟට යන්න නැතුව බෑ නේද දරුවෝ? ඔප්පුවෙන් අයිතිය තිබුණට වැඩක් නැහැ නේද? දයාදරී හිතාගත්තා නඩු කියලා හරි තමන්ගේ උරුමේ ගන්නවයි කියලා. තලන්න මුවහත් වෙන පිහියක් වගේ දයාදරී දැන්. අප්පච්චිට අසනීපයි කියලා පණිවිඩය ආවම දයාදරී හිතුවේ මොනව කරත් අප්පච්චි නේද කියලා. හිතේ තිබ්බ ගෞරවය දයා කරුණාව නැතුව යුතුයකමක් විදිහට පණිවිඩය කියාපු කෙනා කිව්ව වග විස්තර අනුව ගියා. අප්පච්චිට ඉන්න වටින තැනක් නෙවෙයි මේ ගෙදර කියලා ගේ දැක්ක ගමන් දයාදරීට හිතුණා. ගේ ස්තෝප්පේ අවුරුදු 13ක විතර කළුම කළු කොළුවෙක් හිටියා. හුරු පුරුදු පෙනුමයි කියලාත් හිතලා කොහෙන් හුරු පුරුදු වෙන්නද කියලා හිතුණා. අප්පච්චි ඇස් දෙක ඇරලා බලනකොට කොච්චර කරත් දයාදරීගේ හිත උණුණා. ඒ එකම කාමරයට ආපු කෙනා දැකලා දයාදරී ගල් ගැහුණා. හිච්චිනෝනේ කියලා කතා කරනකොට දයාදරගේ හිතට ආවේ කෝපයක්. උඹට උඹේ තාත්තගේ වයසේ මිනිහෙක් කරන්න වෙන එකෙක් හිටියම නැද්ද විසෙමට්ටු කරගන්න? ඉතිරිය කියන්න කලින් බණ්ඩාරි වැඳ වැටුණා. අනේ බුදුන් වදින අත් දෙකෙන් වැඳලා කියන්නන්න ඕනේ මේ බෝධිසත්ව ගුණ කන්දට දොස් කියන්න එපා. ඒ ඊයත ආත්මේ මගේ අප්පච්චි වෙන්න ඇති.
අප්පච්චි ඇස් දෙක පියාගත්තා ඕන දෙයක් කතා කරගෙන ඉන්න කියන්න වගේ. මට පවුලක් කඩන්න බැරිකමට මගේත් වරද නිසයි එදා ගෙදරින් පිටමං වෙලා ආවේ. තැපැල් නෝන දන්නව හැම දේම. දයාදරි පුදුම වුණා මේ තාක්කල් තැපැල් නෝන වචනයක්වත් කියලා නැහැ. අප්පච්චිගේ ගුණක් මිසක්ක අගුණයක් කවදාවත් කිව්වේ නැහැ. මගේ දරුවගේ තාත්තා පොඩ්ඩි නෝනගේ දරුවගේ තාත්තමයි. ඌපට නෙවෙයි මම බැඳුනේ කටහඬට. දයාදරිට මතක් වුණා එළියේ හිටියේ කළු පාට කොළුවා. ඒ හුරු පුරුදුකම. ඇයි මටවත් නොකිය ගියේ? කොහොම කටක් කරලා කියන්නද? මම හිටියනම් මගේ කටින් පිට වෙනවා. මම එදා උදේ පාන්දරම පාරට බැස්සා. කොහේ කියලා යන්නද නෝනේ? කවුරු මට හිටියද? ගඟක මූදක පනින්න හිතුනේ නැහැ. ලේ නෑයෙක් නැති මේ දරුවා මම හදා ගන්නවයි කියලා හිතුවා. මට මතක් වුණේ තැපැල් නෝනා. මම තැපැල් නෝන ළඟට ගිහින් වැටිලා හැමදේම කිව්වා. ගැහුවත් බැන්නත් කමක් නැහැයි කියලා හිතුවා. අනේ හත් දෙයියනේ මට සැලකුව දරුවෙකුට වගේ. හැබැයි ආයාමයක් හදිස්සියක් වුණොත් වග කියන්න බෑයි කියලා දැනුම් තීරුම් කරලා කෙනෙකුට කියනවා කිව්වා. කියෙව්වේ ලොකු මහත්තයා ගෙන්නලා. ලොකු මහත්තයා ඉස්පිරිතාලේ ඇටෙන්ඩන්ට් නෝන කෙනෙක් ළඟ මාව නවත්තලා වියහියදම් හැමදේම දුන්නා. දරුවා 3 අවුරුද්දක් වෙනකම් ඒ ඇත්ති මාව හොඳට බලා කියා ගත්තා. මම වගේම කාත් කවුරුවත් නැහැ මිනිස්සයා මැරිලා. ඉන් පස්සේ මම තනියම ඔළුව ඉස්සුවේ නෝනේ. ලොකු මහත්තයා දරුවෙකුට වගේ මටත් තැපැල් කන්තෝරු පොතේ සල්ලි දාලා තිබුණ බව කිව්වා. තැපැල් නෝනා ඒ සල්ලි වලින් පොඩි කාමර කෑල්ලක් එක්ක ගෙයක් හදාගෙන කඩ පොඩ්ඩක් තමාගෙන මගේ පාඩුවේ මම ඉන්නවා. 10 වාරයක් හිතුණ රත්තරනේ ඇවිත් බලලා යන්න. ඒත් මේ රහස මම රකින්න එපාය. ගියාත්මේ කොරාපු පව් නිසා නෙවෙයි මට මෙහෙම උනේ. මොකද තව කෙනෙකුට මේ වගේ විස්තර කියලා හිත පාරවනවද? ඉන් පස්සෙන් පහෝ කවදාවත් මගේ දරුවගේ තාත්තා මුණ ගැහිලත් නැහැ. මට මුණ ගැහෙන්න ඕනත් නැහැ. දයාදරිගේ ඇස් වලින් ගලන කඳුළු ඔහේ ගලන් ඉඩ ඇරියා. තැපැල් නෝන කියන බෝධිසත්ව ගුණකඳ පිහිටලා තියෙන අප්පච්චි ගැන හිතු දෙයට තමන්ටම සාප කරගත්තා. දකින දෙයින් තීරණය ගන්න එපා. හොඳට හොයලා බලලා කියලා අවවාද දුන්න අප්පච්චි. ජාතිත් ප්‍රාර්ථනා කරන්න ඕන අප්පච්චි කෙනෙක් නෙවෙයි කියලා දයාදරිට හිතුණා. නිින්ද ගිහින් ඉන්න අප්පච්චි ගොළුව හිමින් අත ගෑව දයාදරි. ඉච්චි නෝනට පුළුවන් නම් එකගෙන යන්න ආයෙම ගෙදරට. මේ වගේ තැනක ඉන්න ඕන උත්තමයෙක් නෙවෙයි නෝ මේ. ගෙදර ඒක අපායක් දැන්. උරුම දුන්නේ මටයි අප්පච්චි. ඒත් දැන් මද්දුයි පොඩ්ඩුයි උරුම කියන්නේ. මම ගියාම මට දොට්ට බහින්න කිව්වනේ. අපි ඕනට වඩා නොන්ජල් වුණාම බණ්ඩාරියෝ අපේ ඔළුවට අත හොදනවා නෙවෙයි මල පහ කරලායි පස්ස බලන්නේ. නෝනාගේ මහත්තයන්ට කියලා පිළිවෙලක් කරගන්න ගේ දොර ඉඩ කඩා. තනියම ඕවා යන්න එපා. දයාදරී කෙලින්ම බණ්ඩාරිගේ මූණ බැලුවා. පෙර ආත්මේ ඉඳලා එන බැම්මකින් බැඳිලා ඉන්න මේ වගේ සහෝදරියෙක් තමුන්ටත් හිටියනම් කියලා හිතුණා. මමත් දැන් තනියම බණ්ඩාරියෝ. මටත් දරු දෙන්නෙක් ඉන්නවා. අම්මා වගේ ගුණකඳක් තියෙන නැන්දම්ම කෙනෙක් ඉන්නවා. එයා ගියා. නැන්දම්ම කියන්නේ යන්නේ වුණ ආයම ගෙන්න ගන්න එපා කියලා. යන්න පුරුදු වෙච්ච එකා යනවමයි කියලා. මම ඇඬුවා දෙඩුවා තියාගන්න බැලුවා. නෑ ඇහුවේ. මම හිත හදාගත්තා. නැන්දම්මා පුතාගේ දොස් වැහුවේ නැහැ.
හොඳින් ආදරෙන් කරුණාවෙන් ටික කාලයක් හිටියා. ආයෙම ඉතින් පුරුදු අයාලයාම පටන් ගත්තා. ගෑනු අපේ අවාසනාවද උන්දලගේ අවාසනාවද කියන දන්නේ නැහැ බණ්ඩාරියෝ. බණ්ඩාරි ආයාමයක් වෙලා ඒ ගෙදර ආව වගේ විස්තරේ ඔය දරුවට කිව්ව කියලා හිත බඩ පිරනවාද? බණ්ඩාරි පොඩ්ඩිගේ පවුල කැඩේ කියලා රහස හැංගුවේ. දුප්පත් එවුන්ගේ හොඳකම ඒකයි. තමන්ගේ අප්පච්චි වගේ බෝසත් ගුණ තියෙන මිනිස්සෙක්ගෙන් අහලා කතා කරලා හේතු කාරණා දැනගන්නවා මිසක් තමුන්ට හිතන දේ තේරුම් ගන්න එක නරකයි නේද? තැපැල් නෝනා කිව්වා. දයාදරි බිම බලාගෙන අහගෙන හිටියා. ඇත්තටම එදා බණ්ඩාරි අප්පච්චි එක්ක යනවා දැක්ක කියලා තැපැල් නෝනට කිව්වනම් හිතේ තිබ්බ කහට අරගන්න තිබුණා. අප්පච්චි ගැන ක්‍රෝධයෙන්, වෛරයෙන් පිපිරි ගත කළ ජීවිතය ගැන දුකක්, කනගාටුවක් දයාදරිට හිතුණා. අප්පච්චි ටිකෙන් ටික සනීප වුණා. අංශභාගයට වගේ ඇවිත් සිංහල බේත් හේත්තලින් ගොඩ දාගත්තා. දරු දෙන්නත් එක්ක දයාදරිට හැමතිස්සෙම අප්පච්චි බලන්න යන්න බැරි නිසා බණ්ඩාරි හැම යුතුකමක්ම ඉෂ්ට කරා. දයාදරිගෙනුයි බණ්ඩාරිගෙනුයි දෝල දෙන්නෙකුගේ සැලකුම් ලබනවා වගේ සැලකුම් ලැබුවා අප්පච්චි. අනිත් එව්වන්ට වගේ වගක් තිබ්බේ නැහැ. දැන් හොඳම වෙලාවය අප්පච්චි ආයෙම මහගෙදරට ගේන්න කියලා දයාදරි කල්පනා කරා. දොට්ට බහින්න කියලා Tamanට කිව්වට අප්පච්චිට කට හොල්ලන්නේ නැහැ උන්. දයාදරි තැපැල් නෝනට කිව්ව කාරණේ. තැන් වල ගෙවල් වල වැටිලා ඉන්න එකේ තමන්ගේ වහලයට බඩගින්න හිටියත් සැපයි නෙව. ඔය දරුවට යන්න බැරිය දවසක් කර දවසක් හරි අප්පච්චි බලන්න. අර පඟරන ටිච්චියෝ දෙන්න කණ්ඩ බොණ්ඩ දෙන්නේ නැත්තම් ගමේ කෙනෙකුට පංගාතු කරන්න ඒ වැටේ. එතකොට ඒ පඟරන ටි දෙකටත් නම්බුයි නව අප්පච්චිට සලකන හැටි ලෝකෙම දැනගත්තාම තැපැල් නෝනා කිව්වා අයුරින් කරන්න ඕනේ කියලා හිතන ගත්ත දයාදරි. අප්පච්චි මහගෙදර සන්තෝෂෙන් ඉන්නවා. දයාදරි කෑම බීම ටික හදලා දෙනවා ගිය වෙලාවට. පොඩ්ඩි මද්දුයි දෙන්නම ගෙදර නැති නිසා සතියේ දවස්වල කෑම බීම දෙන්න විදියක් නැති පිටින් දමලා දයාදරි දෙනියේ පොඩින් හාමිනේ අක්කට පංගරාත්තු කරා කෑම බීම ටික ඇවිත් හදලා දෙන්න. යහමින් අතරත් කීයක් හරි ලැබෙනවට වඩා ඒ මනුස්සයාගේ තියෙන යහගුණයට බැහැ කිව්වේ නැහැ. පොඩ්ඩි මද්දුයි දැන් දයාදරි එක පැටලෙන්න එන්නේ නැහැ. පෙරක දෝරුවේ කම්බ වෙන්න යනවා ඇති දෙන්නම. එතකොට කියන්න ඇති උරුමේ කාටද කියලා වැඩියෙන් තියෙන්නේ. දයාදරි කඩේ වැඩ කරන්නේ ආසාවෙන්. ඒ දවසේ තැපැල් නෝන කොයිතරම් බෙරවීරිය ගත්තද සුමතිරත්න කඩයක් දාලා දෙන්න. ඒත් කැමතුනේ නෑ නේද? දයාදරි දන්න සාත්තරේ රේන්ද ගෙතිල්ලත් පටන් ගත්තා. කොළඹ සුදු නෝන කෙනෙක් දයාදරිගේ රේන්ද ගන්නවා. දයාදරි තව කෙල්ලෝ දෙතුන් දෙනෙක් දාගෙන ජයපහට ඒ කර්මාන්තය කරනවා. ගාල්ලට ගිහින් මාගාල රේන්ද හාමිනේගෙන් අලුත් මෝස්තර ඉගෙන ගත්තා. ඒ පණිවිඩය දුන්නෙත් සුදු නෝනමයි. රේන්ද හාමිනේ කිසි කහටක් ආයාමයක් නැතුව සාත්තරේ දුන්නා. සල්ලි දීපුවාම ගුරු පඬුරු විදියට මේ ගේන දැකුම් කඳ මදයි හාල් පොල් සිල්ලර කියලා සල්ලි වලින් කාලයි ගත්තේ. මොකද රේන්ද හාමිනේ පවුලේ වග විස්තර ඇහුවාම දයාදරි හංගන්නේ නැතුව හැම දෙයක්ම කිව්වා. නැන්දම්ම අම්මෙක් වගේ සලකනවා නම් නෝනෙත් හොඳ ගුණ කඳක් වෙන්න ඕනේ. එක්කෙනෙක් හොඳ වෙලා බෑ. එහෙමයි රේන්ද හාමිනේ කිව්වේ. ධෛර්යවන්තකම නම් ඊටත් උඩින් දයාදරිගේ.
අවඩක් අසාධාරණයක් වුණාම දවසක් වැළපෙනවා. ඉන් පස්සේ හිටියටත් වඩා ශක්තිවන්තකමට නැගිටිනවා. අප්පච්චි බලන්න ගියාම දයාදරි ආයෙම අතීතයට යනවා. මේ ගෙදර අම්මා ඉන්න කාලේ තිබ්බ පිළිවෙල සමගිය අම්මා නැති වෙලා ටිහදෝකින්ම නැත්තරම නැති වුණා. පාවුලේ උන් එක එක වෙන වෙනම ලෝක හදාගත්තා. දයාදරීට හිත කැඩෙන බොහොම දේවල් වුණා මේ ගෙදරදී. කුස්සේ මුල්ලට වැටුණු දයාදරේ අලු පිය දාලා ගත්තේ තැපැල් නෝනේ. නැත්තම් මොනව වේවිද කියලා හිතා ගන්න බෑ. දයාදරී ආසාවෙන් වවපු මල් එළවලු කිසි දෙයක් නැහැ. බැද්ද වැවිලා. ඊටත් වඩා ආසාවෙන් ඇති කරපු ගිරව් දෙන්න ආගියතක් නැහැ. උන්ටත් එපා වෙන්න ඇති. සතෙක් කෑවද දන්නෙත් නැහැ කියලා දයාදරී විශ්වපුණා. ගේ සාවිය විතරක් සුද්ධ බුද්ධ කෙරෙව්වේ මිනිස්සෙක් ධම්මලා. කවදා හරි තිබ්බ විදිහටම මේකේ හදලා ඇවිත් පදිංචි වෙලා ඉන්න ඇත්නම් කියලා හිතුණා. දයාදරේට බණ්ඩාරිගෙන් තියෙන උදව්ව සහනයක්. කඩේ වැඩයි, ගෙදර උයන පිහන වැඩයි, තැපැල් නෝනාගේ බේත් හේත් වැඩවලට උදව් කිරිල්ලයි හරි කඩිසරයට කරනවා. බණ්ඩාරිට ඇවිත් නවතින්න කිව්වහම හරි උත්තරයක් දුන්නේ නැහැ. දරුවගේ ඉස්කෝලේ ප්‍රශ්නේ මුලට ආවේ. දරුවා විද්‍යාකරයට දාගන්න උනා නම් බණ්ඩාරි ඉඳීවි. ඒක තැපැල් නෝනගෙන් අහලා දැනගන්න ඕනේ. බණ්ඩාරිත් තමුන් වගේම තනි වෙච්ච ගෑණියෙක්. තානි වුණු විදිය වෙනස් වුණාට එකම මග කියන්නේ. දැන් දයාදරීට බණ්ඩාරිත් ඉන්න නිසා හිතට ශක්තිවන්තකමක් තියෙනවා. හයි හත්තියට පිරිමි පොළටක් නැති වුණාට මේ හයිය ඇති කියලා දයාදරීට හිතුණා. අප්පච්චිගේ විශ්‍රාම කාලේ සැනසීමෙන් ඉන්න දෙන්න කරන්න ඕන හැමදේම දයාදරී කරා. පොත්පත්තර බලබලා වත්ත පිටිය ඇවිදලා ලිඳෙන් නාලා කොස් දෙල් එක්ක බතක් මාළුවක් කාලා ගෙවන ජීවිතේ නිස්කලංකෙන් ගත කරාම හිතයි ගතයි දෙකම නිරෝගී. ටිකෙන් ටික පරණ තත්ත්වයටම ගෙදර ගෙනාව දයාදරී. පොඩ්ඩි මත්තුයි ගෙවල පෙරේතෝ දෙන්නෙක් වගේ ගේ බදාගෙන හිටියට පිරිසිදුකමට ඉන්න දන්නේ නැහැ. දරු රොත්ත එක්ක පිරිමි බාගෙත් කරගහගෙන පොඩ්ඩි යන ගමන දුෂ්කරයි. මිනිහාගේ සොච්චම් පඩියෙන් පවුල් දෙකක් නඩත්තු කරන්න අමාරුයි. සම්පූර්ණ මිනිහෙක් නැතුව ගෙවන ජීවිතයට වඩා තමුන්ට මිනිසෙක් නැතුව ගෙවන ජීවිතේ සැනසීමයි කියලා දයාදරීට හිතුණා. දයාදරී නැති වෙලාවක් බලලා පොඩ්ඩි මද්දුයි තාත්තට යෝජනා කරා ගේ ආයම හරවගෙන ඒ දෙන්නට ලියලා දෙන්නයි කියලා. උඹලට දෙන්න ඕන දේ වැඩි වුණොත් දීලා දෙනවා. හිච්චිට ලියාපු දේ මම ආයෙත් කාටවත් දෙන්නේ නැහැ. ඒ දරුවා අම්මා නැති ගෙදරකට අම්මා වෙලා උඹලයි කෑම බීම හදා කෙනෙහිලිකම් විඳගෙන ගත කර ජීවිතේට වන්දයක් තමයි මම දුන්නේ. ඒ ගැන මින් ඉදිරියට කතා කරන්න බෑ. වලිගේ දෙපරන්දේ ගහගෙන යන බැල්ලියෝ දෙන්නෙක් වගේ අකුලගෙන දෙන්නම පැත්තකට වුණා. දයාදරීට විරුද්ධව පොඩ්ඩි මද්දුයි නඩු දමලා. මහගෙදර තමුන්ටත් උරුමයි කියලා. නඩු වාර දෙකකින් නඩුව අවසන් කරා. දක්ෂ පක්ෂකමට කතා කරන මුනිරත්නම් පෙරකොරදෝරු මහත්තයා ගාන සැරයි ඒත් නඩුව තාක්කෙටම කතා කරලා දයාදරිගේ පැත්තට දිනුම අරන් දුන්නා. පිස්කල් ඇවිත් පැමිණිල්ල ගෙදරින් යවන ආකාරයටම. දයාදරේ නඩු දාන්න පුළුවන්කම තියෙද්දි පොඩ්ඩි මද්දුයි කර අපහාසට දයාදරිත් කැත්තට පොල්ල වගේ හිටියා. බඩු වස් කරගෙන සාප කර කර දෙන්නම් පිට වෙලා ගියා. මද්දු ගැන දුකක් කනගාටුවක් ඇති වෙන කිසිම වගක් තිබ්බේ නැහැ. ගෙවල් දොරවල් සල්ලිය බාගේ හොඳ රස්සාවල් තියෙද්දි තණ්හාවට ආවේ. පොඩ්ඩ නැති බැරිකම නිසා ආවත් කර වැඩේ සාධාරණ නැති නිසා දයාදරේ හිත ගල් කරගත්තා.
මං හිතන් හිටියේ ඉඩම් කෑල්ලක් දෙන්න. නැති බැරි කොමට සලකන්න. දැන් ඉතින් මගේ හිතත් ගල් වෙලා අහවරයි. අබ්බ වපුරලා වී වලින් අස්වැන්න ගන්න බැහැ නේද? බණ්ඩාරි අද උයන පියන වැඩ බාරගත්තා. අඹ මාළුව, තිබ්බොටු මැල්ලුම, කැකිරි කළු පොළට කලවල තෙල් දාලා. කිරි හොදි හැදුවා. දරු දෙන්න බොහොම ආසයි බණ්ඩාරි එනවට. රසට කෑම හදනව ගන්න. බණ්ඩාරිගේ දරුව බොහොම අහිංසකයි. ඉගෙන ගන්න දක්ෂයි. දයාදරිගේ දරු දෙන්න එකතුයි. දයාදරිගේ ලොකු පුතා ඉගෙනීමට දස්සයා. පොඩි එකා සෙල්ලක්කාරයා. ඒ වුණාට අයියේ මල්ලි දෙන්න පනට පන. මල්ලිට දඩුවමක් දුන්නම දඟකාරකමට අයියටයි වැඩියම රිදෙන්නේ. අම්මා බලාගන්න ඉන්න රංකිනි පැටව දෙන්න කියලා නිතරම තැපැල් නෝන කියනවා. දෙන්නගෙන් දයාදරි වැඩිම ආදරේ ලොකු කොල්ලා. අන්තම්ම දෙන සතේ දෙක එකතු කරලා අම්මා ඇඳුම් මහනකොට ඉදිකට්ට ඇඟිල්ල ඇනවට නිදාලයක් අරගෙන දුන්න ලොකු කොල්ලා. මේ පොඩි පැටියාගේ ආදරේ දිහා ශෝකයෙන් බලාගෙන හිටියේ තැපැල් නෝනා. අප්පට එපා වුණ අසරණ දරුවෝ තුක් නොදකි. මගේ කුසින් බිහි වුණානව මෙහෙම නොසණ්ඩාලෙක්. වඳින්න පුදන්න ඕන අප්පලගෙන් ජාතකුනේ මෙහෙව්වෙකෙක් නෙව. මාරුණාය කියන්නත් බෑ. මට හොඳ සිහිබුද්ධිය තියෙද්දි නෙව ගෙදරදි උපන්නේ. බණ්ඩාරිත් එකතු කරගෙන අප්පච්චි බලන්න ගෙදර ගියා දයාදරි. මේ ගෙදරින් ගියාට පස්සෙන් පහු බණ්ඩාරි දයාදරිගේ ගෙදරට යනවමයි. බණ්ඩාරිගේ ඇස්වල කඳුළු එනුවේ ගෙදර දැකලා. කොහොමද තිබුණු කොහොමද සෙනග ගැවසුණු ගයක්ද? බණ්ඩාරිගේ කඩිසලකම මතු වුණා. පැලපොල් ගහකින් පොල්ලතු අගිස්සක් කපාගෙන වැටහිරිය කෝට්ටක ගැට ගහගෙන මකුණු දැල් කැඩුවා. වතුර කලගෙඩි 7-8ක් දමලා ගේ සේදුවා. දොරටදී ඔක්කොම අරගෙන දොරට ගිහින් හේදුවා. ඒ අතරේ දයාදේට මතක් කරා ඉස්තර දේවල්. හිනැහුණා. ලොකුගේ මගුල් දවසේ හොරට අයිස් කෝපි බීපු හැටි මතක් කරලා. අප්පච්චිත් කාමරේ ඉඳන් කියන දේවල් අහගෙන ඉන්න බව දයාදේට තේරුණා. අප්පච්චිවත් කතාබහට සම්බන්ධ කරගත්තා. අප්පච්චිගේ තනි නොතැනියට ඉන්න පීරිසාමි මුත්තා දයාදේටයි බණ්ඩාරිටයි දෙන්නටම මනාපයි. පොඩි දඩු තුන්දෙනාටත් ඇල්මයි. ගෙදරට ආවම ජීවිතේ විඳින්න සිද්ධ වෙච්ච කිසිම දුකක් කනගාටුවක් සිහියට එන්නේ නැහැ.